ආසියාවේ වඩාත්ම සංවර්ධනය වෙන රට බවට මේ රටපත් වුණා. ලෝකයේ ආයතන හොඳම රට බවට මේ රටපත් කළේ 2014 වෙනකොට ඒවා නිකුත් වෙනකොට තමයි ඔය ඔක්කොම හැටි කර එකතු කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ගෙදර ඇරියේ. ඒ ගෙදර අරපු පව තමයි අදත් අපි විඳින්නේ. තාම මේ වෙනකම් මෙයාන්න පුළුවන්කම වෙලා නැහැ ජනතාවට ඒක සහනයක් දෙන්න. පෙට්‍රල් මිල ගැන කතා කළා, ඩීසල් මිල ගැන කතා කළා. ඒ කිසි දෙයක් ගැන කතා කරන්න බැරි වුණා. දරුවගේ පාසල් නිලැඳුම් ගැන කතා කළා. පාසල් පොත් අභ්‍යාස පොත් පාසල් උපකරණ ගැන කතා කළා. මේ කිසි දෙයක සහනයක් දෙන්න බැරි වුණා. පෞගිය සිංහල අවුරුද්දට ඉරිසල් අලුත් අවුරුද්දට තයිපොංගල් උත්සවයට හරියට හාල් ටික මිනිස්සුන්ට ලබා දෙන්න බැරි වෙයි ආණ්ඩුවක් මේ තියෙන්නේ. අද අවිල්ලා කියනවා ගමත් අපිට දෙන්න කියලා. මේ මිනිස්සුන්ට ගම දුන්නොත් ගමට මොකද වෙන්නේ කියන එක මේ ගමේ ඉන්න කොට උන්වහන්සේලා හොඳට තේරෙනවා. පෞගිය ඉතිහාසය තුළ බැලුවොත් මේ ගම් තීච්ඡ තත්ත්වයට වඩා හාත් පසින්ම අනිත් පැත්ත වෙනස් කරන්න මේ ගම්වල හිටපු දේශපාලන 나යකයෝ කටයුතු කළා. අපිට මතකයි මේ තීච්ඡ පාරවල් වල ඇති කමුක් කැල්ල මාත්‍රලා ගෙවල් වලට එනකොට මේ සත්ලාගොඩ පැත්තට එනකොට මේ පැත්ත තීච්ඡ පාරවල් වල ඇති අපිට මතකයි. මේවා මේ තත්ත්වයට වෙනස් කරන්න මේ පෞගේ ඉතිහාසය තුළ හිටපු දේශපාලන 나යකයෝ විශාල කැපවීමක් කරා. මේ පැත්තට විදුලිය ලබා දෙන්න විශාල කැපවීමක් කරා. මේ පාරවල් ටික හදන ප්‍රජාශාලා හදන නාරලීන් ටික හදන මේවට විශාල කැපවීමක් කළා. ජනසභිය හරහා සමෘද්ධිය හරහා මිනිස්සුන්ට උපකරණ ලබා දීලා මිනිස්සුන්ගේ ජන ජීවිතය රැකිටවන්න පෞගේ ආණ්ඩුව පෞගේ ඉතිහාසය තුළ විශාල කැපවීමක් කළා. හැබැයි මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අද වෙනකම් Tamanta කියලා ඡන්ද දීපු එක මිනිහෙක් දිහා හැරලා බැලුවේ නැහැ. එක මිනිහෙක්ගේ ප්‍රශ්නකට උත්තරයක් හොයන්න බැලුවේ නැහැ. අද ඇවිල්ලා කියනවා ගමත් අපිට දෙන්න ඕන නැත්නම් ඉතුරු ටික කරන්න බැයිලෝ. තුනෙන් දෙකක් 159ක් ඡන්ද දුන්නා පෞගේ කාලේ. මිනිස්සු කවුද කියලා බැලුවේ නැහැ. මිනිහා මොකಾದ කියලා හෙව්වෙත් නැහැ. ගැව්වා ඡන්දේ. අර අපේ අලින්දාරගේ මහත්තයා කිව්වාගේ අන්තිම ඡන්ද දීපේ ගන්නා മന്ത്രിයත් නැහැ මොකක්වත් නැහැ. මිනිහගේ ප්‍රශ්නයක් ආපුවාම අර ඊයේ පෙරේද අපේ පැත්ත සංගීසාන් දර්ශනත් පහඳුරුනේ. කොල්ලෝ ටික සංගීසාන් දර්ශනය කරලා යනවා පොලිසියෙන් කෝ ආයෙත් නවත්තන්න කියනවා. ඉතින් කොල්ලෝ මේ ලක්ෂ ගණනක එකතු කරලා ඕම මාරු සංගීසාන් දර්ශනය කරලා පොලිසියත් එක්ක කතා කරලා සංගීසාන් දර්ශනය කරේ. රෑ 11 විතර කොල්ලෝ ටික කළා. කළා ඉවරලා සංගීතය ඇතුළේ ලයිට් ටික ඔෆ් කරලා ගහුවා පොලිසියට. ඔය ලයිට් ටික රවුවද කොහොමද මිනිස්සු කොට කරලා පොලිසියට. අන්තිමට කවුද අරන් ගියේ? අර ස්පීකර් බලපත්‍රයකට සංවිධායකතුමයි සභාපතිතුමයි එතකොට ටික පොලිසිය ගිහින් ආයෙත් කුඩු තියන් ඉන්නවා. ඒ මන්දිවට ඒකට ගහුවා පොලිසිය එකතු කරලා මේ පොලිසියෙන් දැම්මා බෙරට්ටුවා. දැන් කොල්ලෝ ටික තවත් 14 කිරේ යතුනේ. සංගීත කරපියෝ ගහපියෝ ටික පැනලා ගිහලා. මේවා කතා කරන්න මිනිහෙකුත් නෑ මොකෙක්වත් නෑ පොලිසිය රොන්දේ පොලිසිය කරන් ඉන්නවා මිනිස්සුන්ගේ ඉරේ ඉන්නවා. ඔන්නෝමයි මේ ආණ්ඩුව. ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරන කවුරුත් මිනිහෙක් නෑ ඇවිල්ලා කතා කරන්නේ. අපි හිටියන අපේ ගෙවල් වල බුදිය ගන්න දෙයිද? අර කොල්ල ටික අරන් දියන්ගේ අපේ ගෙවල් වට කරගෙන ඉඳි. ඉතින් අපිත් එහෙම ඉන්න අපිත් අර ඉන්න කීයද හරි පොලිසිය ඉස්සරහ බුදියන් ඉඳලා හරි මෝන් ටික අරන් තමයි අපි ගෙදර යන්නේ. අපි කාලේ එහෙම තමයි කරේ. ඔය නීති අපි ඉන්න කාලෙත් තිබුණා. හැබැයි කොල්ලෝ ගමක වැඩක් කරනකොට අපි ඒවා කොහොම හරි නීති එහාට මෙහාට කරලා කොල්ලන්ට රැය 1 2 3 වෙනකන් සංගීත සම්දර්ශන ගහන්න අරන් දුන්නා. හැබැයි එතන තනසුවක් නැත්නම් අපි එතනට වෙලා අපි හිටියයි වක්කීම අරගෙන මෙතන අවුලක් වෙන්න නැති වෙන්නේ වක්කීම අපි ගත්තා. අරගෙන අපි ඒක ඉවර කරලා අවුත් සංගීත සම්දර්ශන ගන්නවා එහෙම තමයි ඉතලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව වැඩේ ඉවර කරලා දීලා දිනවා. නමුත් අද මුන්ට එහෙම දෙයක් කරගන්න බෑ. ඉතින් මේ වගේ උන්ට ගමක් දීලා මොනවද ගම්වල කරන්නේ? ඉතින් ඒ වගේ තේරුම් ගන්න වැඩක් කරන්න බැරි මිනිස්සු මහින්ද රාජපක්ෂලා මහත්තයලා කරපු දේවල් වලින් මයිල් 10ක දෙයක් මේ ඉතුරු අවුරුදු පාට මුන්ට කරන්න බෑ. කිසි දෙයක් කරන්න දිහා හිතන්න හම්බ වෙන්නේ නැහැ. අපිට වෙන්නේ බලාගෙන ඉන්න. මේගොල්ලෝ කියනකම් තව බලමු කිය ඉන්න. ඒ නිසා ඒකට තිත තියෙන අවස්ථාව තමයි අපිට මේ ඇවිල්ලා තියෙන්නේ. එතන හොඳම අවස්ථාව අපිට ඇවිල්ලා තියෙන්නේ අද අපි කායෙන් ඇහුවත් අහන මිනිස්සු කියන්නේ මුට්ටලන් දැන් දීලා වැඩක් නැහැ. අපි අදගත්තා නේද? අපිට වැරදුනා නේද? මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ. මොකද කිව්වේ? නාමල්ලා සල්ලි දිනකෝ උගණ්ඩාවේ. අපි ගේනවා කෝ ආපු ගමන්. අරේ දිනකෝ අරේ ගොඩ නැගිලි දිනකෝ මේවා එහෙ දිනකෝ දානවා කෝ ආපු ගමන් ඔක්කොම ටික හිරේ. ෆයිල් කොච්චරද ගානක් තියනකෝ කිසිම දෙයක් නැහැ නිකන් මිනිස්සු අන්දුව විතරයි කළේ. කරගන්න කිසි දා අයිය බරදත් ආයි වරු කියනවා. තාම මේවා පරීක්ෂණ කරනවලු. දෙයියෝ මුම් මේවා පටන් ගත්තේ 2015. ඒ බැරි වෙලාවේ ෆයිල් ටික හැදියේ උම්මයි. අන්තෝ කුමාර දිසානායකව තමයි කමිටුවේ හිටියේ. ඒ හදලා ඒ ෆයිල් ටික ඒ වෙලාවේ තියාගෙන හිටියා මන්ට කයිද කැප් එකක පටවගෙන තාවෝද රැසීමක් පෙන්න උස්සන් ඉන්නවා. දැන් මුන් ආණ්ඩුවවර මාස 8ක් වෙනවා. තාමත් මේවා පිළිබඳව පරීක්ෂණ කරනවා. ලබල චන්ද්‍රත් උන්ට කියන්න තියෙන ඔච්චරයි. හැබැයි මේ රටේ අම්මලා තාත්තලා හිතලා බලන්න. මේ රටේ මොනවා හරි කළා නම් කලේ රාජපක්ෂ යුගයේ විතරයි. මතක් කරන්න
ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ පළවෙනි ඡන්දය ගහනකොට මේ රට තිබ්බේ කොහොමද කියලා කොට මතක තියනවා මතක් කරන්න. එදා මේ රටේ යුද්ධයක් තිබුණා. අපිට ජීවත් වෙන්න බෑ. දරුවෙකුට පාසලකට යන්න බෑ. දරුවෙකුට හරියට පාසලක් නෑ. පාරක් කොටක් අපිට යන්න බෑ. අපි හදිස්සිය කතරගම යනවා නම් ලොරි පුටෝගෙන බස් පුටෝගෙන යන්න ඕනේ. දවස් දෙක දවසක් විතර නම් මේ උදේ විතර කතරගම බහිනකොට. ඕම තියෙන රටක් අර හදිස්සිය අන්දාසපුරේ යන්න වුණොත් එහෙම කොහොමද යන්නේ කියලා මතක් කරන්න. මේ රටේ යුද්ධය ඉවර කළා. මේ රටේ සියලු සංවර්ධනයට අවශ්‍ය අභිතල පාසුකම් ටික හදලා, පාරවල් ටික හදලා අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් හදුවා. ආසියාවේ වඩාත්ම සංවර්ධනය වෙන රට බවට මේ රටපත් වුණා. ලෝකයේ ආයතන හොඳම රට බවට මේ රටපත් කළේ 2014 වට ඒවා නිකුත් වෙනකොට තමයි ඔය ඔක්කොම හැටි කර එකතු කළා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ගෙදර ඇරියේ. ඒ ගෙදර අරපු පව තමයි අදත් අපි විඳින්නේ. අර පෝට් සිටිය ඔක්කොම හදලා ඉවර වෙලා ඒක ඉතුරු ව්‍යාපාර ටික ආරම්භ කරන්න දුන්නේ නැහැ. මත්තල් හදලා ඒක ව්‍යාපාර ටික කරන්න ඒක ප්ලේන් එන්න දුන්නේ නැහැ. වරාය හදලා ඒක නැව් ටික එන්න දුන්නේ නැහැ. අරහෙන් හදපු අනිත් ආයතන ව්‍යාපෘති ටික ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. විදුලි බලාගාර ටික හදන්න දුන්නේ නැහැ. ගමේ පාරේ හදලා ඉවරලා ප්‍රධාන අධිවේගී මාර්ග හතර වටේ පාරවල් ටික හදලා සංචාරකයෝ ගෙනල්ලා කොළඹින් බැහැලා ආරුගම්බට යන්න අර පැත්තෙන් ත්‍රිකුණාමලට යන්න ඒ සංවර්ධන ව්‍යාපෘති ටික කරන්න දුන්නේ නැහැ. කොළඹ හදපු හෝටල් ටික සරගෙන්න දුන්නේ නැහැ. සුද්දන් දෙන්න දුන්නේ නැහැ. මේ සියල්ල කරපෙවුන් තමයි අද ආණ්ඩුව අරගෙන අපිට එදා කරන්න දීපු නැති ටික දාලා ආයෝජක හොයා රටාට ඇවිදින්නේ. ඒ හින්දා අම්මේ තාත්තේ වැඩි දුර හිතන්න එපා. මුන් මේ රටට කරපු විනාශය හිතන්න. ඒක අද උන්ගේ ඔළුවටම පාත් වෙලා තියෙන්නේ බොරු කියලා බලය අරගෙන මුන්ට ඒක ක්‍රියාත්මක කරන විදිය දන්නේ නැහැ. මොකද එහෙම මෙහෙන් හිඳගත්ත 159 පාර්ලිමේන්තුව දාගත්තා. මුන්ට අත්දැකීමක් නැහැ. මුන් වටේ කරගෙනවා. අපේ මුන් බලයට ඇවිල්ලා මොනවා කරන්නද? පාරක් හදන්න කිව්වොත් සල්ලි ටික අනුමත කරගන්න විදියක් නැහැ. ඊපස්සේ කොල්ලෝයා මට හම් වෙලා කියනවා මේ අයියේ මේ අපිට ඇමතුවා සල්ලි වගේක් දෙනවා කිව්වා වොලිබෝල් පිටරියක් හදාගන්න. මේ සල්ලි ටික ගන්න කොහොමද කියලා ඇමතුවා දන්නේ නැහැලු. ඉතින් මම ඉතින් කියලා දුන්නා මේක ඉස්සෙල්ලා යෝජනාවක් දාලා සංවාද අපිට සම්මත කළා. මේකට අග්ගලා අමාත්‍යාංශය දාලා අමාත්‍යාංශ ලේකම්ගේ අස්සන අරගෙන මේක ක්‍රීඩා අමාත්‍යාංශයට එවා ගන්න කිව්වා. ඒවත් කියන්නේ එහෙම දෙයක් අත්දැකීමක් ඒ මිනිස්සුන්ට නැහැ. අපිට ඕවගේ සල්ලියක් එනවා කියලා මේ ඉන්න පායසා මන්ත්‍රී කෙනෙකුට වචනයක් කිව්වනම් පහුවේ දාන ඔක්කොම ටික අනුමත කරගෙන ඇවිල්ලා වැඩෙත් කරනවා. ඉතින් ඒ හින්දා මේවා දීලා තව විඳ ගන්න ඕනේ නැහැ. මේක මෙතනින් නවත්තලා අපි අපේ සංවර්ධනය අපි ගෙනියමු. අපේ රටේ අවශ්‍යතාවන්ට අපි ගෙනියමු. මොකද මේක පැත්තක් විතරයි කිව්වේ අනිත් පැත්ත අපේ නායක හාමුදුරුවෝ කියාවි. අද රටට වෙලා තියෙන දේ අද කාගේ උඹරාටද මේ රට දුවන්නේ කියන අපේ නායක හාමුදුරුවෝ කියාවි. මේ රට අද අපිට ඕන දේ නෙමෙයි කරන්නේ. එදා අපිට මතකයි 88 89 මෙතන ඉන්දියා කවුද අපේ යාළුවෝ ඉන්න අපේ ලකීලා හැමින්නේ උන්ට මතකයි. අර ඔය මේ 88 89 කාලේ කොහොමද තිබ්බේ කියලා. ඒ කාලේ ඔකද ජේ.ආර් මරෝ කියලා පෝස්ටර් ගහගෙන ඉන්දියානු විරෝධයක් කතා කරලා බොම්බයි නෝන විකරම් බුදුරාණන් පිහින් ගන්න. තාක වස්තිකව ලේලන් බස්සින් පාර දුවනවා කියනකොට ලේලන් බස්තික පුච්චුවා. එහෙම කරපියෝ අද ඉන්දියාවත් එක්ක යුසුම් ගන්නවා. මේ මරපු ජීවිතේක සියල්ල අමතක කරලා දාලා. වැඩ කරන්න පුළුවන් මිනිස්සු කොටසක් මේකේ ඉන්නේ. ඒ නිසා මේ 28 දෙනාට කාටවත් අයිති කරන්න පුළුවන් 28ක් නැහැ. ගමේ මලගෙදර ඇවිල්ලා බూరు පිටේ ඉඳලා එනත ගමේ මලගේ ලෝමියටක් ගහලා මලගෙදර කතාව පවත්තලා ගමේ පාරක සමාදානයක් කළා. පන්සලේ වැඩකට ඇවිල්ලා අද ඊයේ නෙමෙයි උපන්දා ඉඳන් වැඩ කරපේ උන් ටිකක් අපි මේ ලයිස්ට් වල තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සුන්ට විශ්වාස කළා නැවත හරියට ප්‍රායසභාව ගොඩනගන්න ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් ඔබ සියලු දවස් ප්‍රාර්ථනා කරමින් ඔබට යන්න බොහොම ස්තුතියි.